හිරු කුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ හංසනා මීළඟට කරන්න යන දේ ගැන කියන්න. ඉතින් මේ කතාව ඔයාලා බැලුවට පස්සේ දැනගන්න ඇතිනේ සිද්ධ වෙලා තියෙන දේ ඇත්තටම හංසනා මොන තත්ත්වයක ඉන්නවද කියලා. හංසනා ගොඩාක්ම විශ්වාසවන්තව තමයි හිටියේ දිනෙත්මින් ගැන. දිනෙත්මින් කියන්නේ ගොඩාක් හොඳ කෙනෙක් කියන එක හංසනා දැනගෙන හිටියා. හැබැයි ඉතින් ඒ සියල්ලම සුණු විසුණු කරලා මේ වෙලාවේදී හංසනාගේ හිත හොඳටම රිදිලයි ඉන්නේ. මොකද පහුගිය දවස්වල හංසනා පැහැරගත්තේ දිනෙත්මින් කියලා මේකලා කිව්වත් හංසනා පොඩ්ඩක්වත් ඒ ගැන විශ්වාස කරේ නැහැ. ඒක නිසාම තමයි පොලිසියෙන් තීරණය කරේ මේ තුන්දෙනාම ගෙනල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕන කියලා. ඉතින් ඒ වෙද්දී ප්‍රශ්නේ විසඳන්න හැදුනකොට දිනෙත්මින් කියනවනේ එයා විසින්ම මම තමයි මේ වැඩේ කළේ කියලා. ඇත්තටම ඉතින් දිනෙත්මින් කියනවා මට හංසනාව තමන්ගේ ඇස් වලින් සදහටම අයින් කරන්න උවමනාව තිබුණා කියලා. ඇත්තටම දිනෙත්මින් මේ හැම දෙයක්ම කියන්නේ හිතට එකඟව නෙමෙයි. මොකද දිනෙත්මින් මේ වගේ දෙයක් කරන්න තියා දිනෙත්මින්ට හිතන්නවත් පුළුවන් කමක් නැහැ. නමුත් ඉතින් හංසනාගේ අනාගතය වෙනුවෙන් එයාව ආරක්ෂා කරගන්න ඕන නිසා තමයි මේ විදිහේ තීරණයක් අරගෙන හංසනාට ප්‍රසිද්ධිය මේ වෙලාවේදී කිව්වේ. ඉතින් කොහොම වුණත් හංසනා අකමැත්තෙන් වුණත් මේ ඇත්ත කියලා විශ්වාස කරන්න හංසනාට සිදු වෙනවා. ඇත්තටම ඉතින් තව දුරටත් හංසනාට මේ දිනෙත්මින්ගේ කම්පැනි එකේ වැඩ කරන්න පුළුවන් කමක් නැහැ කියන එක හංසනා හිතනවා. මොකද තමන් එක්ක මෙච්චර වෛරයෙන් ඉන්න තමන්ව දකින්නවත් අකමැති කෙනෙක්ගේ යටතේ වැඩ කරනවට වඩා තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්නවට වඩා මෙතනින් අයින් වෙලා තමන්ගේ පාඩුවේ ඉන්න එක හොඳයි කියලා තමයි මේ වෙලාවේදී හංසනා හිතන්නේ. ඇත්තටම ඉතින් හංසනා හිතනවා. නමුත් තමන්ට මේ වගේ වෛර කරන්න හංසනා මොනවද දිනෙත්මින්ට කරපු වැරද්ද කියලා. කිසිම වැරද්දක් නැතුව දිනෙත්මින් මේ වගේ තමන්ගෙන් වෛරය කරන්නේ ඇයිද කියන එක තමයි හංසනාට පෙහෙලිකාවක් තියෙන්නේ. හැබැයි ඉතින් හංසනා මොන දේ වුණත් තීරණය කරන තව දුරටත් මේ කම්පැනි එකේ ඉන්න තේරුමක් නැහැ කියලා ඔන්න ඉදිරියේදී දිනෙත්මින්ට තමන්ගේ අස්වීමේ ලියුම බාර දෙන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් දිනෙත්මින් කීයටවත් හිතන්නේ නැහැ හංසනා මේ විදිහේ ලියුමක් බාර දෙයි කියලා. ඉතින් මේ වෙලාවේදී හංසනා ලියුම බාර දුන්නට පස්සේ දිනෙත්මින් මොන වගේ තීරණයක් ගනීවිද? ඇත්තටම ඉතින් දිනෙත්මින්ට මේ හංසනාව තමන්ගෙන් ඈත් කරගන්න පුළුවන් කමකුත් නැහැ. මේ ගැන වැඩි විස්තර දැනගන්න තවදුරටත් රැඳිලා ඉන්න මගේ channel එකත් එක්ක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.